යාළුවෙක් නුවරඑළියේ ඉඳන් මට කතා කරලා කිව්වා එයාගේ නෑදෑයෙක්ට දෙන්න පාර්සලයක් තියෙනවා. ඒක ටිකක් දුරට ගිහින් දෙන්න පුළුවන්ද කියලා. ඇඩ්‍රස් එක නම් තිබුණේ නුවරඑළියෙන් ඈත කැලෑබැද පාරක් අයිනේ. ඉතින් මමත් මේ ප්‍රදේශයක පදිංචි වෙලා හිටපු හින්දා ඌට උදව්වක් වශයෙන් මම මේක බාරගත්තා. මේ කොහෙද බං? කවුරුවත් යන්නේ නැති පැත්තක් වගේ. මං යාළුවගෙන් ඇහුවා. ඌ කිව්වා අඩෝ ඕක අපේ පරණ ගෙවල් පැත්ත. දැන් කවුරුත් නෑ. හැබැයි පාර හොඳට තියෙනවා කියලා. ඌට බෑ කියන්න බැරි නිසාම මම වැඩේ බාරගත්තා. එදා දවල් මම රස්සාවට ගිහින් ඇවිල්ලා හවස් වෙලා වගේ තමයි මේ වැඩේට පිටත් උනේ. මට බයික් එකක් තිබුණ නැහැ. මම බයිසිකලේ තමයි යන ඕනම ගමනක් යන්නේ. ඉතින් මම මගේ බයිසිකලෙත් අරන් ගමන සුපුරුදු පරිදි පිටත් වුණා. හරිම සීතලයි. හවස් වරුවේ පිටත් වුණ නිසා අඳුර වැටෙන්නත් ආසන්න වෙලයි තිබුණේ. මම පාරේ ටික දුරක් ගිහින් එක තැනකදී නැවැත්තුවා. මහන්සි. ඒත් එක්කම දැනුනේ අමුතු නිහඬ බවක්. හුළඟත් එක්ක කොළ සලන සද්ද ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ටික වෙලාවකින් මට ඇහුණා හරිම අමුතු සද්දයක්. හරියට කවුරු හරි වඳුරෙක් වගේ සතෙක් බෙරිහන් දෙනවා වගේ. ඒත් ඒක සාමාන්‍ය වඳුරෙක්ගේ සද්දයක් නම් නෙවෙයි. හරිම බය හිතෙන සද්දයක්. මම වටපිට බැලුවා. කිසිම සතෙක් පේන්න නැහැ. මේක මට පිස්සු හැදිලාද මන්දා කියලා හිතලා මම බයිසිකලයට නැග්ගා. වැඩි හිතන්නේ නැතුව මම ආයෙත් ගමන පටන් ගත්තා. ටික දුරක් යනකොට මට දැනුණා කැලෑවේ ඇතුලේ ඉඳන් කවුරු හරි මාව බලාගෙන ඉන්නා වගේ. මම හිමීට බැලුවා. මට හරියටම පෙනුන්නේ නැහැ. ඒත් කැලෑව ඇතුලෙන් රතු පාට ඇස් දෙකක් මන් දිහා බලාගෙන ඉන්නා වගේ මට දැනුණා. මං ගැස්සිලා ගියා. අනේ දෙවියනේ මොකක්ද මේ කියලා මම හිතුවා. මම පුළුවන් තරම් වේගෙන් බයිසිකලේ පැදගෙන ගියා. ඒත් ඒ රතු ඇස් දෙක මාව අතාරින්නේ නෑ වගේ. මට දැනුණා කැලෑව ඇතුලෙන් කවුරු හරි මගේ පිටිපස්සෙන් එනවා කියලා. හරියට මට සමාන්තරව දුවනවා වගේ. මම තවත් වේගයෙන් බයිසිකලේ පැද්දා. ඒත් එක්කම මට පිටිපස්සෙන් කවුරු හරි ඉන්නා වගේ මට දැනෙන්න ගත්තා. මම බයිසිකලේ පැදගෙන ගියත් මටම යන වේගෙටම සමාන්තරව කවුරු හරි පිටිපස්සේ ඉන්නා වගේ දැනුනේ කොහොමද? මම ඉක්මනටම බයිසිකලේ නතර කරලා පිටිපස්ස බැලුවා. ඒත් එතන කවුරුත් හිටියේ නැහැ. මම කාලය ගත වුණා. හොඳටම රාත්‍රිය වැඩිලයි තිබුණේ. මගේ යාළුවා කියපු ගෙදරත් මට හොයාගන්න බැරි වුණා. ටික වෙලාවක් යනකොට මගේ ඇස් දෙක විශ්වාස කරන්න බැරි තරම් දෙයක් මම දැක්කේ. ඒක තිබුණේ හරියට මිනිසෙක්ගේ වගේ ශරීරයක්. ඒක තිබුණේ පාළු ගෙදරක් ළඟ. අඳුර නිසා ඒ ගෙදර මට හරියටම පෙනුනේ නැහැ. කැලෑව ඇතුළට වෙන්න ගරා වැටුණු ගෙදරක් වගේ තිබුණු එහෙ හරියට මිනිසෙක් වගේ ශරීරයක්. කළු උස ඇස් දෙක රතු. හරියට මොකක් හරි භයානක සතෙක් වගේ මගේ දිහා බලාගෙන හිටියා. මං හිතුවා මට පිස්සු හැදිලා කියලා. මම කෑ ගැහුවා. ඊට පස්සේ පුළුවන් තරම් වේගෙන් මම බයිසිකලේ පැදගෙන ගියා. ටික දුරක් යනකොට මම දැක්කා සාමාන්‍ය ගෙදරක් තියෙනවා. හැබැයි ඒ ගෙදරත් පාළු ස්වභාවයක් තමයි අරගෙන තිබුණේ. ඒ ගෙදර ළඟ ඉස්සරහා ගැහණු කෙනෙක් හිටගෙන හිටියා. ඒ වගේම ඒ ගෙදර විදුලි බිම්බුළු දැල්වලයි තිබුණේ. ඉතින් මම බයිසිකලෙන් නතර කරා. මිනිස් පුලුටක්වත් නැති මේ කැලෙන් මේ වගේ කෙනෙක් හම්බුන එක මගේ හිතට ලොකු සහනයක් වුණා. ඉතින් මම එයාට නතර කරලා මේ උන දේ කිව්වා. ඒ ගැහණු කෙනා කිව්වා මේ ප්‍රදේශයේ ඔහොම දේවල් වෙනවා. එහෙම තමයි කියලා. ඊට පස්සේ ඒ ගැහණු කෙනාට කතා කරලා මම ආපහු යන්න ඕනේ ගමන පිටත් වුණා. ටික දුරක් යනකොට මට ආයෙමත් මගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා දැනෙන්න ගත්තා. ආයෙමත් බයිසිකලේ මම වේගයෙන් පැදගෙන ගියා. ටික වෙලාවක් යනකොට තමයි මම දැක්කේ ඈතින් පේන ආලෝකයක්. එතන තිබුණේ කඩයක්. මම ඉක්මනටම කඩේට ගියා. දෙවියනේ කඩේ නම් මොන මිනිසෙක් ඉන්නවා.
කඩේ මුදලාලි විතරක් නෙමෙයි තේ බොන්න හිටපු දෙතුන් දෙනෙකුත් එතන වාඩි වෙලා හිටියා. ඉතින් මම හතේ දාගෙන ආවහම කඩේ මුදලාලි මම ළඟට ඇවිල්ලා ඇහුවා මොකද පුතේ උනේ කියලා. ඉතින් මම ඔහුට මට වුණු සේරම විස්තර කිව්වා. ඒක ඇහුවහම ඔහු ගොඩක් පුදුම වුණා. ඔහු ඒ වෙලාවෙ මගෙන් ඇහුවා පුතේ ඔයාටත් ඒක පෙනුනද කියලා. මම ඇහුවා මොකක් ගැනද මුදලාලි මේ කියන්නේ කියලා. එතකොට තමයි මුදලාලි මට මේ කතාව කියන්න පටන් ගත්තේ. ඒ කතාව කියනකොට මගේ ඇඟේ හිරගඩු පිපෙන්න ගත්තා. ඔහු කියපු හැටියට මේ පාරේ හැමදාම හොල්මන් තියෙනවලු. ඒ වගේම මම අර දැකපු ගැහැණු කෙනා හිටපු ගෙදර මීට අවුරුදු කිහිපයකට කලින් විවාහ වුණු යුවලක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ යුවලේ පිරිමි කෙනා යුද්ධයට ගිහින් තියෙනවා. ගිහින් ඔහු මිය ගිහින් තියෙනවා. ඉතින් මේ මිය ගිහින් තියෙන සංකාවට මේ ගැහැණු කෙනා මේ නිවසේදීම ගෙලවැළලාගෙන මිය ගිහින් තියෙනවා. ඇයගේ ආත්මය අදටත් මේ පාරෙන් යන පුද්ගලයන්ව බියගන්වනවා කියලා මුදලාලි මට කිව්වා. එතකොට මම මේ දැක්කේ හොල්මනක්ද? ඒ තමයි මම මගේ ජීවිතේ මුහුණ දුන්න බිහිසුණුම අත්දැකීම. මම හොල්මනක් එක්ක කතා කරලා තියෙනවා. ඒ වගේම අద్భుත බලවේගයක් දැකලා තියෙනවා. ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඔයා අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න.